අද තමයි ඉංග්‍රීසි වල පළවෙනි ලෙසන් එක පටන් ගන්න මේ channel එකේ. ඒතකොට අද කියලා දෙන්නේ am is are භාවිතා වෙන විදිය. එතකොට ඔයගොල්ලන්ට හරි මම එක කිය පටන් ගමු. එතකොට දැන් I කියද්දි විතරයි ඔයාලට am පාවිච්චි කරන්න තියෙන්නේ. එතනින් එහාට am කියන එක පාවිච්චි කරන්න කිසිම දෙයකට නැහැ. එතකොට අපි ඔය ගොඩක් වෙලාවට දැන් ලියද්දි නම් I am කියලා එහෙම ලියුවට ඔයා කතා කරන භාෂාවෙන් කියද්දි I am කියලා මෙන්න මේ විදිහේ කමා එකක් එක්ක දාලා තමයි ඒක මේවා කරන්න ඕන. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙනවා he she it. එතකොට he she it වලට අපි වාක්‍යයක් දාන්නේ is කියලා, we you they කියද්දි අපි දාන්නේ are කියලා. එතකොට ඔයාලට දැන් මේක මෙහෙම කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒක මේ අර ඔයා වාක්‍ය භාවිතයේත් එක්කම සහ තව දේවල් ඔයා කියවද්දී ඔයාලට නිකම්ම හුරුවට එනවා. he is she is it is කියලා. එතකොටත් අර විදිහටම තමයි දැන් ඔයා අර ලියන දේවල් වලදී අර he is she is it is කියලා ලිව්වට හරිද? ඔයාලට මෙන්න මේ විදිහට ඔයා කියවද්දී he is she is it's කියලා අන්න ඒ විදිහට කියන්න පුළුවන්. ඊළඟට we you they you දේවල් තමයි ආ කියන්නේ. අනිවාර්යෙන් ඕගොල්ලෝ වාක්‍ය පස්සේ කියවද්දී නේ. වාක්‍ය පස්සේ කියවද්දී දැන් හිතන්නකෝ කට්ටියක් කතා කරනවා කියලා. දැන් ඕගොල්ලෝ කට්ටියක් කතා කරනවා. එතකොට we are talking. අන්න එහෙම කියන්න පුළුවන්. we is කියලා කියවෙන්නේ නැහැ. කොහොමත් අර ඒ විදිහට කතා කරනවත් එක්කම ඔයාට ඒක හුරුවට එනවා. ඒතර දැන් මෙතනදී we you දේවල් තමයි මම ඊට පස්සේ වාක්‍ය ටිකක් එක්ක යනවා. එතකොට ඕගොල්ලෝ තවත් පැහැදිලි වෙයි. එතකොට ඒ විදිහටම තමයි අර ලියාද we are you are they are කියලා දානවා. ඊට පස්සේ මතක තියාගන්න මෙතනදී දැන් අර we are you are they are කියද්දි අර කෙටියෙන් ලියනවා නම් මෙන්න මේ විදිහට උඩුකමා දාලා re කියලා තමයි මෙන්න මෙහෙම දාන්නේ ආවලදී. හරිද? එතකොටත් අර නේ we are කියද්දි අර ඒක කොහොමත් අර කෙටියෙන් ලියන විදිහේ මෙහෙම අර වාක්‍ය විදිහට ඕගොල්ලෝ ලියද්දී මේ විදිහට පැහැදිලිව ලියන we are you are they are කියලා අන්න ඒ විදිහට. ඊළඟට දැන් මම කියවන වාක්‍ය ටිකක් එක අපි යමුකෝ. එතකොට ඒක තවත් ඕකට හුරු වෙයි. හුරුව තමයි වැදගත්. එතකොට අර මේ කටපාඩම් ගන්න දැන් නැහැ. ඕනම් මුලදී සෙට් නැත්තම් මෙහෙම කටපාඩම් ගන්න පුළුවන්. හැබැයි පස්සේ ඕගන්න පුළුවන් නේ chat GPT දාලා මෙන්න මේකේ ඇසුරෙන් වාක්‍ය කීපයක් දෙන්න කියලා ඕගොල්ලන්ට නිරන්තරයෙන් මේ විදිහට වාක්‍ය කියලා ඒක පුරුදු වෙනවා. එතකොට ඔයාට ආයි හිතන් දෙයක් නැහැ. ආද is දෙන්නේ අන්න ඒ විදිහට කියලා. එතකොට ඔයා කතා කරන්නත් පස්සේ හුරු වෙනවා. දැන් මේක සමහරට අර ඉස්කෝලේ යන වයසක හො ඉගෙන ගන්න වයසක මොන හරි විභාග වලට තියෙනවා නම් am is are භාවිතා කරන්න ඕන විදිහ මෙන්න මේ විදිහට මම අර කිව්වා වගේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා කතා කරද්දී හරිද නිකන් අර she is beautiful කියනවා කියමුකෝ අපි. එතකොට ඔයා කතා කරන භාෂාවෙන් කියනවා නම් she is beautiful කියලා අර ඒ විදිහට කියන්න පුළුවන්. හරි. ඊළඟට අපි මේ වාක්‍ය ටික නිකන් කියලා බලමුකෝ. I am learning English. I am not feeling well. I am happy today. හරිද? එතකොට අර විදිහට මෙන්න මේම ලියන්න පුළුවන් උඩුකමාර්ථ m කියලා දාලා. ඊට පස්සේ බලන්න he is playing football. She is studying now. It is raining outside. The dog is barking. It is hungry. ඒ වගේම තමයි දැන් අපි මෙතන කිව්වේ නැති දෙයක් තමයි දැන් ඕගොල්ලෝ දැන් the dog කියද්දි එක්කෙනෙක්නේ ඔය ඒක වචන බහු වචන කියන්නේ. හරි. එතකොට dog කියද්දි එක්කෙනෙක් නේ එක්කෙනෙක් නම් තමයි is කියලා අපි කියන්නේ. එතකොට මෙතන dogs කියලා plural form එකෙන් එහෙමත් නැත්නම් බහු වචනයද තිබ්බොත් ආ කියලා දාන්න. එතකොට ඒක වචන බහු වචන වලදීත් වෙනස් වෙනවා. දැන් මෙතනදී ඒක සඳහන්ලා තිබුණ නැති වුණාට ඒකත් ඔලුවේ තියාගන්න. The dog is barking. It is hungry. I saw a bird. It was very small. එතකොට මේ වාක්‍ය තේරෙනවා ඇතිනේ මොන හරි වාක්‍ය අපහැදිලි නම් ඒ වගේ දෙයක් තිබ්බොත් ඕගොල්ලන්ට කමෙන්ට් එකකින් හරි කියන්න පුළුවන්. එතකොට මම ඊළඟ පාරු ගන්නද්දී ඒ වාක්‍ය වලින් කියන්න මොනවද කියලාත් කියන්න. ඊට පස්සේ this is my dog. He is very friendly. දැක්කනේ. එතකොට එක්කෙනෙක් ගැන කියනෙන් තමයි is කියන එක භාවිතා කරලා තියෙන්නේ. හරිද? ඒ වගේම තමයි I love my cat. She is sleeping. ඒතර මතක තියාගන්න දැන් අපි සත්තු ගැන කියද්දී ඒ සත්තු වලට අපි ඒගොල්ලන්ගේ ජෙන්ඩර් එක දන්නවා. ඒ කියන්නේ ගෑනුද පිරිමිද කියලා දන්නවනම් පිරිමි නම් he කියලා දාන්න පුළුවන්. ගෑනු නම් she කියලා දාන්න පුළුවන්. එතකොට දැන් අපි ඒ වගේම තමයි අපි දාන්න නැති සතේ. දැන් දන්නකෝ කොහේ හරි කුරුල්ලෙක් දකින්නවා කියලා ආයේ කුරුල්ලව ගැන දන්නේ නැහනේ. නමක් දන්නවා තියා ගෑනුද පිරිමිද කියලා අපි දන්නේ නැහනේ. එතකොට තමයි දැන් මෙතන මේ තියෙන I saw a bird. It was very small.
හරිද? දැන් මේ බර්ඩ් පිරිමිද ගෑනුද කියන එක දන්නවනම් අපිට he was very small හරි she was very small හරි කියන්න තිබ්බා. හැබැයි අපි දන්නේ නැති කෙනෙක් ගැන, දන්නේ නැති සතෙක් ගැන, ඇනිමල් කෙනෙක් ගැන කියද්දි තමයි මෙන්න මේ විදිහට it කියලා දාන්නේ. හරි. දැන් බලන්න මේ මගේ බල්ලා ගැන මම දන්නවනේ. දැන් මගේ බල්ලා පිරිමි සතෙක් නම් මම ඒක දන්නවනේ. ඒක තමයි කියන්නේ this is my dog, he is very friendly කියලා. හරි. දන්නේ නැත්නම් තමයි it is කියලා දාන්න පුළුවන් වෙන්නේ. හරි. ඔය බලන්න I love my cat. ඔන්න මේ cat පූසියෙක් වෙන්න ඕනේ. කියන්නේ පූසියෙක් කියන්නේ මේ ගෑනු පූසියෙක් වෙන්න ඕනේ. එතකොට I love my cat, she is sleeping now. හරි. ඒතර ඒ මේ නෝට් එකක් දාලා තියෙන unknown animal. අපි දන්නේ නැති සතෙක් ගැන කියනවනම් තමයි අපි it කියලා කියන්නේ. එමත් නැත්නම් ඔයාගේම හුරතලා නේ. ඔයාගේම සුරතලා හැමත් නැත්නම් ඔයා ඒ අදාළ සතාගේ ජෙන්ඩර් එක දන්නවනම් හරියටම ජෙන්ඩර් එක නේ පිරිමියද ගෑණියද කියලා දන්නවනම් අන්න ඔයාලට එතනදී he or she කියන එක භාවිතා කරන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට යමු ඊළඟ එකට. තවත් වාක්‍ය ටිකක් තියෙනවා අර ආ වලින්. හරිද? දැන් you කියද්දී අද you are very kind. මතක තියාගන්න you කියද්දී ඔයාට අර එක්කෙනෙක්ට you කියලා කියන්න පුළුවන් නැත්නම් ගොඩ දෙනෙක්ට you කියලා කියන්න පුළුවන්. හරි? You are very kind. We are going to the park. The students are writing. තිබන් බහුවචනේ හින්දා තමයි ආ කියලා දාලා තියෙන්නේ. හිතන්නකෝ the student කියලා තිබ්බනම් ඔයා දාන්න ඕනේ is writing කියලා. හරිද? එතකොට the students are writing, you are late for class. අනිවාර්යෙන් you are. හරිද? you නම් ආම තමයි එන්නේ. අතනදී අර ඒක වචන බහුවචන මේකක් තමයි we they ඒ වගේ දේවල් වලට ආ කියන එක තමයි එන්නේ. මේ විතර වාක්‍ය කියලා මේ වගේ වාක්‍ය අහන්න පුළුවන් නේ. YouTube එකෙන් ඕනනම් අර දාලා බලන්න ඈමීස් ආ විදිහට භාවිතා වෙන ඒවා වල අර කියන ඒවා හොඳට අහන් ඉඳලාම ඔයගොල්ලෝ ඊට පස්සේ ඒකට පුරුදු වෙනවා. හරි. ඊළඟට මේ වගේ fill in the blanks මේකක් තියෙනවා. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ස්ටක් කරලා පොඩ්ඩක් මේක උත්සාහ කරලා ඉන්න. ඒ උත්සාහ කරලා පොඩ්ඩක් ස්ටක් කරලා උත්සාහ කරලා ඊළඟේ බලන්න. මම දැන් මේ ඊටු ටික උත්තරෙත් එක ඔයාලට කියනවා. හරි. I tired but she blank full of energy. එතකොට මෙතන දෙන්නේ I am tired. මම කියනවා I දැන් am කියන එක ඉන්නේම I වලට විතරයි කියලා. ඒතර එතනදී ලොකුට හිතම් දෙයක් නැහැ. එතකොට I am tired but she is full of energy. හරි. ඊළඟට he මම උත්තරෙත් එක්කම කියන්නම් ඔයාලට. He is a teacher and we are his students. It නම් මොකද is. It is cold today and they are wearing jackets. You are early but I am. වීඩියෝ එක පොඩ්ඩක් ස්ටක් වුණා. මං හිතන්නේ මෙතන ඉඳන් තමයි ඊළඟට තියෙන්නේ. ඊළඟට you are early but I am still preparing. The dog is hungry and the cats are sleeping. ඊළඟට දැන් මේක ඔයගොල්ලන්ට ඉස්සලා පේන්නේ නැති නේද? මෙතන මේ කතාවක් වගේ තියෙන මේ කතා මාලාවක්, මේ මොහොතේ සිද්ධ වෙන කතා මාලාවක් ගැන කියද්දි තමයි අපි අර විදිහට ගොඩක් කෙනෙක් මේ මොහොතේ සිද්ධ වෙන කතා මාලාවක් present tense එකෙන් වෙන එකක්. එතකොට එතනදී තර ඇන්මීසා කියන එක හරියට භාවිතා කරමු තමයි මෙතන තියෙන්නේ. මම ඒකත් ඔයගොල්ලන්ට දැන් උත්තරේ කියන්නම්. උත්තර ලියන්න නැත්නම් ස්ටාර්ට් කරලා උත්තරේ ලියන්න. හරි. I am walking in the park with my little sister. The sun is shining and the birds are singing. My sister is picking flowers while I am taking photos. There are many children playing on the swings. A dog is running around happily. I am feeling very relaxed and happy because today is a beautiful day. හරිද? එතකොට මෙතන දෙම I am එහෙම කිව්වට ඕගොල්ලෝ දෙමක නේ කතා කරන භාෂාවෙන් කියද්දී I am taking photos එහෙම කියන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි ගොඩක්ම I කියන එක තමයි භාවිතා වෙලා තියෙන්නේ. ඒතකොට දැන් හිතන්නකෝ දැන් she කියලා වචනයක් තිබ්බනම් she is කියලා ලියද්දී එහෙම ලියුවට ඔයාට ඕන ලියද්දුනත් she is කියලා ලියන්න පුළුවන්. නැත්නම් කතා කරන භාෂාවෙන් ගොඩක්ම හොඳ she is කියලා අර මේ විදිහට කෙටියෙන් භාවිතා වෙන එක. හරිද? දැන් මම නේ ඇමීසාවල දැන් ඔය වාක්‍ය කොහොමද භාවිතා වෙන විදිහට කිව්වේ මම කෙටියෙන් කියන්නම්. ඔයා ප්‍රශ්නයක් අහද්දී අනිත් පැත්තට ප්‍රශ්නයක් අහද්දී ඉංග්‍රීසි වලින් ප්‍රශ්නයක් අහද්දී එතන කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. ඒකට මේ භාවිතා කරන මෙන්න මේ තියෙන ඇමීසා question form එකෙන් දාද්දී. එතකොට අර අපි අර විදිහට භාවිතා කරපුව ඔක්කොම අනිත් පැත්තට ගන්න තියෙන්නේ මේ I am කියලා වාක්‍යයක් කියනවා නම් ඔයාට ඒක ප්‍රශ්නයක් විදිහට ආදී am I අර ඒ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔය he is, she is, it is කියද්දී ඒක ඔය question form එකට හරවනවා නම් මෙතනදී is, he is, she is, it අන්න එහෙම දාන්න පුළුවන්. ඊළඟට
we are you are they are කියද්දී ඔයා එක ප්‍රශ්නයක් විදිහට හරවනම් are we are you are they කියලා ගන්න පුළුවන්. හරි. එතකොට මේ බලන්න වාක්‍ය ටිකක් කියන්නේ මේවා දැන් ඔය ප්‍රශ්න අහද්දී ඔයාට මේවා වෙන මේක. හරි දැන් I කියද්දී ඔයා දන්නවා am නේ. එතකොට ඉස්සරහට දාලා ප්‍රශ්නයක් am I late? ඊළඟට is your mother at home? නේ mother කියද්දී ඒක වචනේ එක අම්මා කෙනෙක් ගැන මෙතනදී කියන්නේ. එතකොට ඔයා භාවිතා කරන්නේ is නේ වාක්‍යයකදී. එතකොට ඔයා ප්‍රශ්නයක් අහද්දී is your mother at home? parents කියන්නේ අම්මයි තාත්තයි දෙන්නම කියන එක. එතකොට මේ බහුවචන නම් අපි භාවිතා කරන්නේ ඒක තමයි ප්‍රශ්නයක් විදිහට are your parents at home කියලා දෙන්නේ. ඊළඟට your shoes are nice. එතකොට මෙතනදී බහුවචනේ භාවිතා වෙන හින්දා තමයි are they new කියලා අහන්නේ. මේ are they new කියලා අහන්නේ shoes ගැන. your shoes are nice are they new. හරි. ඊළඟට තවත් වාක්‍ය ටිකක් තියෙනවා. ඒ ඔයගොල්ලෝගේ කනට හුරු වෙන්න මම දාලා තියෙන්නේ. Am I speaking too fast? Is she coming to the party? Are you feeling better now? Is the cat sleeping on the bed? Are they ready for the test? දැන් ඔයාලට තේරෙනවනේ අර විදිහටම අර අපි he she it you we they ඒ වලට භාවිතා කරපු වාක්‍ය සම්බන්ධ කරදී භාවිතා කරපු ඒවම තමයි මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහද්දී අපි නිකම්ම ඉස්සරහට දාලා සිම්පල් එකේ වැඩේ කරන්න තියෙන්නේ. හරි. ඒ ටික තමයි මේ ලෙසන් එකේ තියෙන්නේ. තව මොනවා හරි වෙන ඒවා මම දිගටම කරනවා. verbs verb භාවිතාවෙන් ඒවා එතනින් එහාට මම තව කරනවා. ඊට අමතරව වෙන මොනවා හරි tenses අනම්මනම් ඕන නම් ඒවා කමෙන්ට් කරලා තියන්න.